A warm welcome to Simple Life, everyone. හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අද පුතාගේ ලස්සන දවසකට පෙර සූදානමක් වෙන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. ඉතින් මේ ඔක්කොටම ඉස්සල් ඔන්න බලන්නකෝ පුතාගේ ලැහැස්තිය. පාට කරපු වේගෙදිදී පාට කුරක් දෙකට කැරලා තමයි වැඩේ නතර වුනේ. ඉතින් එයා හරි ආසාවෙන් මේ දේවල් කරන්නේ. එයා ඉතින් පෙරපාසල් යවන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම එයාට මේ පෙරපාසල් ගමන යන්න ඉස්සල්ලා මොනවද ලැහැස්ති කරේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ වගේම ඉතින් මගේ පුතාටත් කවදා හරි මේ වීඩියෝ එක බලලා එයා සතුටු වෙයි කියලා මම හිතනවා. ඒක නිසා මම සිම්පල් ජීවිතය channel එකට මගේ මේ වීඩියෝ එක ආදරෙන් එකතු කරගත්තේ ඒකයි. හරි ඉතින් අපි බලමු. මම හිතනවා එයාලත් සමහර ලංකාවේ ඉන්නවා නම් ගොඩක් මගේ ලංකාවේ channel එක බලන්න. ඉතින් එයාලා ආසයි මේ වෙන රටක කොහොමද මේ දේවල් වෙන්නේ කියලා බලන්න. ඉතින් එයාලටත් මම හිතනවා මේක හරි ආසාවෙන් බලන්න ආස වෙයි කියලා. හරි ඉතින් අපි එහෙනම් කොහොමද මම ලැහැස්තුනේ කියලා බලමු. ඉතින් අපේ පුතා ඉන්නවා ඉතින් උදේම එයාගේ වැඩේ ඉතින් කාටුන් එක බලන එක තමයි නැගිට ගමම. ඉතින් අද උදේම පුතාට ගෙන්න බඩු වර්ගයක් ආවා ෂීන් එකෙන්. ඉතින් මම ඒක ගන්න එළියට ගියේ නෑ. එහෙම ගියේ නැති වුණාම අපිට ඒ ගේන බඩුව මේ අපේ බොක්ස් එකක් තියෙනවා එළියේ ඒක තියලා යනවා. ඒ වගේම අපිට පොඩි රිසිට් එකක් තියලා යනවා. මෙන්න මේ වගේ ඒක ඇතුලේ එළියලා තියෙනවා. අපි බොක්ස් එකට ගහන්න ඕනේ නම්බර් එකක්. ඒ අපි අදාළ දේ ගන්න ඒ නම්බර් එකත් මේකේ ලියලා තියෙනවා. ඊට පස්සේ ඒක අපි ඒ බොක්ස් එකට දාලා ඉවරලා අපේ අදාළ දේ ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපිට අදාළ බොක්ස් එක. ඒ කියන්නේ අපේ ගෙදර ඕනම දෙයක් අපි නැත්නම් මෙන්න මේකට දාලා තමයි යන්නේ. තියෙන්නේ ඉතින් පුතාට ගෙන ආපු පොඩි උවමනා කරන දේවල් ටිකක් තමයි. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. තියෙන්නේ සපත්තු දෙක අපේ පුතාට පෙරපාසල් දාන්න ගෙනාව. ඒ දෙක යාට ටිකක් හිරයි වගේ ඒක මාරු කරන්න තමයි එතනින් තියලා තියෙන්නේ. පේනවනේ ඉතින් අපේ පුතාගේ තියෙන සතුට හරිම හැපි එක. මොකද එයා දන්න එයාට තමයි මේක ගෙනාවේ කියලා. ඒකයි ඒ සතුටින් උඩ පනින්නේ. හරි ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි ගත්තෝ කියලා. නේද ඉතින් අපේ පුතා හරිම හැපි එකේ ඉන්නේ මේ ටික බලන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි ඔය දැන් පුතාගේ සපත්තු එහෙම තියෙනවනේ මෙහෙ තියෙනවා පෙරපාසලට වෙනම ඇතුළට දාන්න සපත්තුත් ගෙදරින් වෙනම ඒවා දාගෙන යන්නත් ඕනේ. ඉතින් ගෙදරින් දාගෙන යන දෙක මෙයා එතනදි ගලවලා ඒ පෙරපාසල ඇතුළට දාන්නේ. ඒ අර ඉස්සල්ලා මම ඔයාලට පෙන්නේ ඉස්සරහා තියෙන සුදු පාට සපත්තු දෙකක් අන්නේ ඒ දෙක තමයි ඒක ඇතුළේ දාන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මේ වගේ නම ලියලා එයාගේ නම ලියලා ඒ සපත්තු දෙක අඳුන ගන්න නම ලියලා මේ වගේ එකක් තියන්න ඕනේ. ඉතින් සපත්තුවේ අර තියෙනවා පොඩි අර තියෙන යන්න ඒකට මේක අමුණන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට අවසානයේ පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඒ විදිහට ඉතින් ඒ වගේ මේකේ තිබුණා සෙට් 5ක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ වගේම පුතාගේට කෝප්පේ ඒ වගේ මෙයාගේ අත පිහින ලෙන්සුවයි ඒ ටික දාලා යවන්න තමයි මේ බෑග් එක ගත්තේ. ඒ කියන්නේ එයා එල්ලගෙන යන බෑග් එකට මේක දාලා අපි යවන්න තමයි තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම මෙයාලා තනියෙන් කරගන්න පුළුවන් විදිහට තමයි යවන්නේ. ඒවා කවුරුවත් ඇරලා දෙන්නේ ඒවා මේවා නෑ. ඉතින් පුංචි කාලේ ඉඳලා මෙයාලට ඒවා පුරුදු කරන නිසා එයාලට ලේසි වෙන්න ඔන්න ඔය වගේ බෑග් තමයි ගෙන්නන්නේ. කියන්නේ ඉතින් මේ හැම දෙයක්ම එහෙන් කියපු විදිහට තමයි මේ බඩු ටික ලැහැස්ති කරලා තියෙන්නේ. අපිට ඉතින් මෙයා පෙරපාසල් දාන්න ඉස්සල්ලා එහෙන් දෙනවා මෙයාට මොනවද යවන්න ඕනි කියලා. ඉතින් ගොඩක් දේවල් නැහැ යවන්න මෙහෙ. ඊටාම පොඩ්ඩක් යවන්න තියෙනවා. ඒ කියන්නේ මෙයාට තිබුණා බෑග් දෙකක්. ඒ කියන්නේ එයාගේ එහෙන් දෙනවා කතන්දර පොතක් වගේ කියනවා. ඒක එවන්නේ ගොඩක් වෙලාවකට අඩුවෙන් එවන්නේ. ඒ කියන්නේ මාසෙකට එකපාරක් වගේ තමයි ඒක එවනවා. එතකොට ඒ පොත දාන්න බෑග් එකක් ඕනේ. ඒ වගේම එතකොට මෙයාගේ ඇඳුමක්, ඒ කියන්නේ අමතර ඇඳුමක්
එහෙම දාන්න බෑග් එකක් වෙනම ඕනේ. ඊට පස්සේ ආයෙ මෙයාගේ සපත්තු දෙක දාලා එහෙ තියන්න එපා. ඒක දාන්න වෙනම පොඩි බෑග් එකක් තියෙනවා. ඒක ඕනේ. ඉතින් මම මේ දේවල් වලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් ඒක මොනවද කියලා. ඊට පස්සේ මෙයාගේ බෑග් එක ඕනේ. බෑග් එකත් අර අපේ ලංකාවේ වගේ අර අඬු දෙක තියෙන පිටේල්ලන් යන බෑග් එකක් නෙවෙයි. අර සයිඩ් බෑග් එකක් තමයි එවන්න කියන්නේ. ඉතින් මෙයාලට ඒ වගේම පැම්පර්ස් යවන්න තියෙනවා. එතකොට වෙට් ටිෂු යවන්න තියෙනවා. එතකොට ටිෂු යවන්න තියෙනවා. ඔන්න ඔය ටික තමයි ඉතින් දරුවා වෙනුවෙන් අපි යාලට දෙන්න ඕනේ. ඉතින් එහෙම තමයි. අර දැන් මම ඔයාලට පෙන්නුවේ මෙයාගේ ඔය දැන් මම කියන්නේ බෑග් යවන්න කියලා. අන්නේ බෑග් වලට මේ විදිහට නම ගහලා මම ගෙන්න ගත්තා. මේවා ඉතින් අර බෑග් එකට මේ මහන්න තමයි තියෙන්නේ. ඒ නේම් ටැග් එකත් එක්කම මෙන්න මේ විදිහට මට ඉදි කට්ටකුයි නූලුත් එවලා තියෙනවා. ඒකට මේ මහන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං ගාව නූල් තියෙනවා. මං ඒ වගේන් තමයි මහගන්නේ. මේ විදිහට පුතාගේ නම ලියලා මේක ඉතින් මට කපලා අර මම මෙයාට යවන හැම බෑග් එකම මේ නම මහලා තමයි යවන්න තියෙන්නේ. එතකොට අර පැටලෙන්නේ නැහැ. ටීචර් කෙනෙකුට උනත් ඒක බලලා ලේසියෙන් මෙයාට උනත් තෝරගන්න පුළුවන් නිසා තමයි මේ විදිහට ගෙන්න ගත්තේ. ඔය ටික තමයි ඉතින් ගෙන්න ගත්තේ. ඔහොම ඉන්නේ. ඉතින් තවත් තියෙනවා පුතාට මම ගත්ත දේවල්. ඒ ටිකත් වලට පෙන්නන්නම්. ඉතින් ඒ මම ෂීන් එකෙන් ගත්ත ටිකනේ පෙන්නන්නේ. මෙන්න මේ තියෙන්නේ දැන් මම මෙහෙ නිසිමත්සියාගෙන් ගත්ත ඒවා. මෙන්න මේකත් මම ෂීන් එකෙන් ගත්තේ. ඔයාලට මතකද එක වීඩියෝ එක මම කිව්වා මම මේ දෙයක් එනකම් බලාගෙන ඉන්නවා කියලා. අන්න ඒක තමයි මේ තියෙන්නේ පුතාගේ නම ගහපු සීල් එකක්. ඉතින් මේක ඇඳුම් වල ඕනම එකක මේක සීල් එක තියන්න පුළුවන්. හේදුවට යන්නේ එහෙම නැහැ. ඒ වගේම මේ තියෙන්නේ ස්ටිකර්. මේ ස්ටිකර් ඉතින් තියෙන්නේ පුතාගේ ඇඳුම් වල අලවන්න. මේක අපි වොෂ් කරාට ඒවා මේ උණුවත් කරාට මේ ස්ටිකර් එක ආයෙ යන්නේ නැහැ. ඒ කියන්නේ පුතාගේ නම ලියලා අපි එයාගේ හැම ඇඳුමකම මේක අලවන්න ඕනේ. අර මේ ස්ටිකර් එක අලවන්නේත් අර තියෙනවනේ මේ ඇඳුම් වල ටැග් එකක් අන්නේ ලේබල් එකක් අන්නේ ලේබල් එකේ. ඒ වගේම මේ අර ඉස්සලගෙන ආවා වගේ තව බෑග් තුනකුත් ගෙනාවා. අර පුතාට අදින්න ලේසි පුළුවන් බෑග් තමයි. ඉතින් එවන්න කියන්නේත් ඒවා. ඒ වගේ බෑග් තුනක් ගත්තා. මේක ඉතින් එයාගේ ඇඳුමක් දාන්න, ඒ වගේ මෙයාගේ පැම්පර්ස් දාලා යවන්න. අන්න ඒවට තමයි මේ බෑග් තුනත් මම ගෙන්න ගත්තේ නෙවෙයි මේ තුන මම ගත්තේ නිසිමත්සියා එකෙන්. ඒ වගේම මේ තියෙන්නේ බෑග් එක. ඉතින් මෙන්න මේ බෑග් එකට තමයි පුතාගේ ඇඳුම දාන්නේ. කියන්නේ යාට අමතර ඇඳුමක් දාලා යවන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒකත් එයාට ගලවන්න පුළුවන්, එල්ලගෙන යන්න පුළුවන් විදිහට තමයි ඒකත් එවන්න කියන්නේ. ඉතින් මේක හැමදාම අපිට එවන්නේ නැහැ. ඒ ඇඳුම යාගේ මොනවා හරි වුණොත් තමයි මේ බෑග් එකට දාලා හපව අපිට එවන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි ගෙනාවේ. මේ හැම එකකම මම අර නේම් ටැග් එකත් මහ ගන්න ඕනේ. ඒ වගේම මම අර සීල් එකක් තියලා තියෙනවා. ඉතින් මට ටිකක් ඒක සීල් එක තියෙනකොට මට අමතක වුණා ජපන් වලින් නම දෙන්න. එතන මම ඉංග්‍රීසියෙන් නම දීපු නිසා ඉංග්‍රීසියෙන් තමයි ඉතින් නම ගහලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දැන් පුතාට යවන්න ඕනේ මං කිව්වා ලෙන්සුවක් කියලා. මේ ලෙන්සුව යවන්න ඕන අපි වතුරෙන් තෙමලා මෙන්න මේකට දාලා තමයි යවන්න ඕන. එතකොට පුතා මේක ගලවලා අරගෙන එයා කාලේ ඉවරුනහම අත පිහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි පුතාට කෑම දෙන්නේ නැහැ. එයාට දෙන්නේ ජූස් එකකුයි ස්නැක් එකකුයි තමයි ඉස්සල්ලාම. එයා මොකද 8 ඉඳන් 12 වෙනකම් විතරයි එයා පෙර පාසලේ ඉන්නේ. ඊට පස්සේ එයා ගෙදර එනවා. ඒක නිසා ඉතින් ඒ විදිහට තමයි එයාට යවන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ඉදිකටු, එතකොට නූල් බෝල් හැමදේම තියෙන බොක්ස් එක. මේ විදිහට ඉතින් මගේ ගෙදර මම තියාගෙන ඉන්නවා. මේ තියෙන ඉතින් අපි අර කොහේ හරි යනකොට මේක පර්ස් එක වගේ අරන් යන්න පුළුවන්. ඉදිකටක්, නූලක්, එතකොට ඔය හැට් කට්ටක්, ඒ වගේ දේවල් ඉතින් ඕන දේවල් තමයි ඒකේ තියෙන්නේ. හදිසියකට ගන්න ලේසි වෙන්න කොහේ හරි යද්දි ඉතින් ඒක බෑග් එකට දාගෙන අරන් යන්න තමයි තියෙන්නේ. දුර ගමනක් එහෙම යනකොට. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් අර නේම් ටැග් ටික ඔක්කොම ඔන්න ඔය විදිහට අර බෑග් වල අල්ලගත්තා. මේ තියෙන ඉතින් ඒ ටික තමයි. මේ තියෙන ඉතින් සපත්තු දෙක. අපි පුතාට සපත්තු දෙක මාරු කරලා හපුවා සපත්තු දෙකක් අරන් ඇවිල්ලා තමයි මම මේක මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මේ අර නේම් ටැග් එක ඔන්න ඔය විදිහට තමයි අර සපත්තු එක ඇලට දාලා ඒක සෙට් කරලා යවන්න ඕනේ. ඉතින් එතකොට මෙයාට ලේසි. අනික මේ ඔක්කොම කට්ටිය එකම සපත්තුනේ දාන්නේ. මෙහි පෙර පාසලේ වුණත් ඉස්කෝලේ වුණත් එකම සපත්තු දෙක තමයි ළමයි දාන්නේ ඇතුළට. එළියෙන් යනකොට වෙන දේවල් දාගෙන ගියත්
පාසලෙන් ඇතුළට පෙර පාසලෙන් ඇතුළට ගියපුවාම ඒගොල්ලෝ ඒවා ගලවලා වෙනම තැන් තියෙනවා. එතනින් තියලා අර සපත්තු දෙක දාගන්න ඕනේ. ඒකට අයිති දෙක. ඉතින් මෙන්න මේ විදිහට බෑග් එකක් ඕනේ. මෙයාගේ මේ සපත්තු දෙක මේකට දාලා තමයි එහෙ තියන්නේ. ඊට පස්සේ මෙයා ගියාට පස්සේ මේක මේ විදිහට ගලවලා මේ එයාට ගන්න තමයි තියෙන්නේ. මේකත් එයාලට ලේසි වෙන විදිහට තමයි මේ විදිහ බෑග් එකක් එවන්නේ කියන්නේ එයාලට මේක අරලා ගන්න ලේසිනේ. අන්න ඒ විදිහට තමයි හැම දෙයක්ම මේ හදලා තියෙන්නේ. ළමයා විසින්ම එයාලටම කරගන්න විදිහට තමයි හැමදේම මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ළමයින්ටත් ඒක හොඳයි. ඒ වගේම ඉතින් එයාලා දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් අර අපි කවුරුවත් කරන්න ඕනේ නැති විදිහට තමයි මේගොල්ලෝ හදන්නේ තමන්ගේ දේවල් තනියම කරගන්න විදිහට. මේ තියෙන්නේ පැම්පස් ටික. ඉතින් අපේ පුතා පැම්පස් අඳින නිසා පැම්පස් යවන්න ඕනේ. එයාගේ නම ගහන්න ඕනේ පැම්පස් එකේ පිටිපස්සේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට යවන්න ඕනේ. ඉතින් මේවා හැමදාම යවන්නේ නැහැ. මේ පැම්පස් ටික ඉවරුනහම අපිට සෙන්සේ ඒ කියන්නේ ටීචර් කියනවා අපිට මෙයාගේ පැම්පස් ඉවරයි අහපව එවන්න කියලා. එතකොට ඉතින් අපි අහපව යවන්න තමයි තියෙන්නේ මේ විදිහට නම ගහලා. මේ තියෙන්නේ අර මම කිව්වේ ස්ටිකර් ගත්තා කියලා ඇඳුම් වල ගහන්න. අන්නේ ස්ටිකර් මෙන්න මේ විදිහට තමයි නම ලියලා මේ ඇඳුමේ ගහ ගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අපි පුතාට ඕන හැම දෙයක්ම ලැස්ති කරලා ඉවරයි. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ එයාව ඉස්සල්ලාම දවසේ පෙර පාසලට යවන්න. එහෙනම් ඉතින් අපි බලමු අපි කොහොමද මේ දවස මම ඉතින් උදේම නැගිටලා පුතා වෙනුවෙන් කිරිබත් එකක් හදලා බුද්ධ පූජාවක් තියලා පුතාව උදේම නැගිටවලා ලැහැස්ති කරලා දැන් ඉතින් එයාව පෙර පාසලට යවන්න තමයි යන්නේ. ඉතින් පෙර පාසලට යවන්නත් මම යන්නේ නැහැ. එයාලගේ බස් එකක් එනවා ඊළඟටම. ඒකේ නෙවෙයි එයාගේ සෙන්සේ. ඉතින් අපි සෙන්සෙට බාර දීලා සෙන්සේ කියන්නේ ටීචර්ට. මේ ගුරුවරයාට කියන්නේ සෙන්සේ කියලා. ටීචර්ද සර්ද නැහැ. ඒ ඔක්කොටම සෙන්සේ තමයි කියන්නේ. ඉතින් එයාට අපි බාර දෙන්න ඕනේ. බස් එකේ එනවා. ඉතින් මේ ඉන්නේ පළවෙනි දවසේ මගේ පුතා මේ විදිහට ලැහැස්ති වෙලා ඉතින් එයා ආසම කරන සෙල්ලම් බඩුවකුත් අරගෙන තමයි එයා මේ යන්නේ. එදා දවසේ ඉතින් පොඩි හිරිපොද වැස්සකුත් වැටුණා පුතා වෙනුවෙන්ම ආශිර්වාද කරා වගේ. ඉතින් ওই විදිහට තමයි මගේ පුතා පළවෙනිම දවසේ එයාගේ පෙර පාසල් ගමන යන්න පිටත් උනේ. ඉතින් පළවෙනි දවසේ නම් පොඩ්ඩක් ඇඬුවා. හැබැයි දෙවෙනි දවසේ නම් එයා හරි ආසාවෙන් ගියා. එයා මොකද හිතුවේ මමත් එයත් එක්ක එනවා ඇති කියලා. ඒනට මම නතර වුණාට පස්සේ පොඩ්ඩක් ඇඬුවා. ඒ උනාට දෙවෙනි දවසේ හරි ආසාවෙන් ගියා. මොකද යාළුවෝ ඉන්නවා. එයාට ඒක ආස හිතුණා. එයා තනියමනේ ගෙදර හිටියේ. ඒක නිසා එයාට හිතෙන්නේ නැති ඉතින් මෙතන තමයි හොඳම තැන කියලා. එයා හරි ආසාවෙන් දෙවෙනි දවසේ මට සැලුට් කරලා හොඳ ලස්සනට ගියා. ඉතින් එදා දවසේ මට සතුටුයි. ඒ උනාට ඇත්තටම කියන්න ඕනේ. එයා පළවෙනි දවසේ යනකොට ඇඬුවා. ඉතින් මමත් ගෙදර ඇවිල්ලා එයා එනකන් අඬන තමයි හිටියේ. කෑවේවත් නැහැ ඇත්තටම. මගේ හස්බන්ඩ් කතා කර කර ඉතින් මට කියනවා එහෙම තමයි මේ ළමයිනුත් එහෙම තමයි කිය. එයා ඉතින් හිත හදන එනාට මට හරි දුකයි. මමත් පුතාගෙන් අයින් වෙලා ඒ කියන්නේ ටික පැය ගානකට හරි වෙන් වෙලා හිටියේ. දවසක් තමයි එදා දවස. ඉතින් එයා දෙවෙනි දවසේ සතුටින් යනකොට මටත් හරි සතුටු හිතුණා. ඉතින් පළවෙනි දවසේ එයා ඉස්සරහ පැත්තෙන් යනවා. එනකොට එයා ඉන්නේ ගේ පිටිපස්සේ පැත්තෙන්. ඒ කියන්නේ මහා පාර තියෙන අපේ ගේ පිටිපස්සටනේ එන්නේ. පැත්තෙන් තමයි එන්නේ. මේ මං ඇවිල්ලා ඉන්නේ එයාව ගන්න දෙවෙනි දවසේ. ඉතින් එයා හරි සතුටින් මේ බලන්නකො. ඉතින් හරි සතුටින් තමයි එදා ගිහිල්ලා ඒ දේවල් කරගෙන ආවේ. ඉතින් පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා යාට වාහනේ එනකොට පුතාට ඉතින් නිින්ද ගින් හිටියට මේ ගේ ළඟ ඉඳලා විනාඩි 15ක්වත් යන්නේ නැහැ මෙයාගේ පෙර පාසලට යන්න. ඉතින් ඒ වුණාට අර එයා සෙල්ලම් කරලා නටලා ඒව කරලා එනකොට එයාට එනකොට නිින්ද ගිහිල්ලා. ඉතින් මට හරි දුක හිතුණා. මම දැක්කා විතරයි හරි ආසාවෙන් බස් එකෙන් බහැලා ඉතින් ආවා. ඔන්න ඔය විදිහට තමයි අපි පුතාගේ පෙර පාසල් ගමන ඉස්සල්ලාම මම අපේ රටේ නෙවෙයි වෙනම රටක ඉඳලා එයාට ඒ දේවල් සූදානම් කරලා එයා මේ විදිහට යවුවේ. මගේ පුතා කවදා හරි හොඳ මිනිසෙක් වෙලා ලොකු වෙලා අනිත් අයට ආදරය කරන කරුණාව දක්වන හොඳ පුද්ගලයෙක් වෙයි කියලා මම හදවතින්ම විශ්වාස කරනවා. ඉතින් මගේ පුතාට බුදු සරණයි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ පුතාගේ පෙර පාසල් ගමනට ලැහැස්ති වෙලා පුතාම පෙර පාසල් යවුවේ. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් ලියාගෙන යන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක හමු වෙමු. එතකන් හැමෝම සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න.